S3 Movie Creations ඉදිරිපත් කිරීමක්. ඔෆිස් එකකින් අවුට්ස්ටේෂන් ඔඩිට් එකකට යවනවා කියලා අපි ට්‍රිප් එකක් යන් අන්නමාරු. තරුණයි සිතින් තාම අඩුව ප්‍රහසනයේ කිරුළහිමි රංගන ශිල්පීන් එක්ව සිනහචාරිකාවක දන්නේ අනේ මොනවා වෙලාද කියලා පොලිසිය දන්නේ නැන්නේ වෙච්චද? අංජනන් දේවි කියනවා මේ මහත්තුරු තුන්දෙනාට මල පෙළේ දෘෂ්ටියක් වෙයිද කියලා. මොකා? කාන්තාවගේක සමාන කරන්නේ මොකේටද? ගිටාර් එකට. මෙතන තියෙන මේ හිච්චි පස්සවල් දිහා හොරෙන් එවිලා බලනවා. ඈ? මෙච්චර තරි පස්සක් තියෙන ගෑණියෙක්ව කසාද බෙදලා ඉන්නේ කියලා දැක්කේ නැද්ද මෙච්චර කල්? හරි එහෙනම් තමුසේ මොනවද ගන්න කියනවා? සල්ලි ගන්න නැතුව සාත්තර කියනවද? පොඩි සොට් එකක්. මෙයාක බියර් බෝතලයක මූඩියක් නේ ගිලලා තියෙන්නේ. කොහෙන්ද ඩෙන්ටි කාඩ් එක? ඩෙන්ටි කාඩ් අරන් කවුද ওই බැංකු මංකොල්ල කන්න එන්නේ? මට තේරෙන්නේ නැහැ මගේ රහල්ට මොකද්ද උනේ කියලා. හඳ පානෙන්න පායා තරුයායේ මාසුයාලා පනවාගේ ඉන්න මහා සංසාරේ මානිවාලා අන්නනේ බලන්නකෝනේ මත මං කියනවා ඔයාට කොල්ලෙක් ඉන්නවා කියලා. විකාර කතා කරනවද? ඔය වගේ ලොකු මිනිස්සු තුන් දෙනෙක් ඉස්කෝලේ යුනිෆෝම් එක ඇඳගෙන ඉස්කෝලේට ආවහම මොකද වෙන්නේ කියලා. මැදිවියේ තිදෙනෙකුට යළිත් පාසල් යාමට සිදු වූ අරුමය. අලි බබා දන්නේ මේ ලියුම පූර්ණිට ගිහින් දෙන්නකෝ. මොකද දෙන්නත් එක හොරගල්ලා උලන්නේ? ආ? මේ අපේ ඉස්කෝලේ ළමයි දෙන්නෙක්. ළමයි? මොකද ඔයා වැඩිහිටි නිවාසයකද උගන්වන්නේ? ඔයි කියලා තරංගට දුවලා ඉපව දැකලා ආහා වනවතිලා මං කට්ටඩි වැඩක් ගන්න එක හන්ද මට පුළුවන්. ඔය නෝනලගේ මහත්තුරු තුන් දෙනාව ඕන වෙලාවක නැති කළ විනාශ කළ දාන්න. අයියේ ගාන බය කළානේ. එමුණා. තප්සේ දන්නවද මං කවුද කියලා? තමසේ කවුරුන්වත් මට වැඩක් නෑ ගානියේ. අඬන්නේ නැතුව පුතාට මොනවද ඕනේ කියන්න. අපකු කොර. මේ ගෙදර තියෙන වටිනා කියන බඩු මුට්ටු ටික ඔක්කොම පටවපල්ලා. සුනිල් ප්‍රේමරත්නගේ අමුතුම අමුතු කතාවක්. අමුතු තුනක්. කවුද තමාට පියෙන් එන්නේ? ඒ පාලු පාර දිගේ මන් දිගටම ඇවිදගෙන යනකොට එකපාරටම බුරුන්නාන්සේ මුන්ට මේ මැරෙන්න පුදුම හදිසියක් නේ තියෙන්නේ. එකත් එකට මේක මේ මෙගා නාට්‍ය බලන එකද කොහෙද? අමුතු තුනක් ළඟදීම ඔබේ සිනමා ශාලාවේ.